මෙලොවම අවබෝධයක් තිබෙන සබ්ජෙක්ට් එකක්. සතියකටත් අඩු කාලෙකින් යම් ලොකු අවබෝධයක් ලබා ගන්න මට මේ හැකියාවක් ලැබුණා. ඉතින් මේක ඉෆෙක්ටිව් ක්‍රමයක් තමයි. නංගිලා මල්ලා හැමෝම ආදරෙන් පිළිගන්නවත් මගේ YouTube channel එකට මම ડોක්ටර් සන්. ඉතින් නංගිලා මල්ලා ඔයාලා මේක තුලා ඉන්නේ මගේ ස්ටඩි චැලෙන්ජස් සීරීස් එකේ තවත් එක වීඩියෝ එක. ඉතින් අර මේ කාලෙකට කලින් මටත් තිබුණ ප්‍රශ්නයක් තමයි සහ දැනටත් ගොඩාක් නංගිලා මල්ලාට තියෙන ගැටලුවක් තමයි මේ පාඩම් කරන අපිරිය සබ්ජෙක්ට් කියලා කියන්නේ අපිට එපා වෙනවා. අවසානයේ වැඩ කරන්න හිතෙන්නේ නැති සබ්ජෙක්ට් තියෙනවා. එතකොට ඒ වගේ එකක් කොහොමද ගොඩ දාන්නේ? මම දැන් ඒ වගේ එකක් කරන හැටි තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. සහ අනිත් දේ තමයි මේ චැලෙන්ජ් එකේ මගේ බලාපොරොත්තු ටිකක් ලොකු චැලෙන්ජ් එකක් මේක. කොහොමද ඉවර කරන්නේ වැඩක් කන්සිස්ටන්සිත් එක්ක කියන එක තමයි මම ඔයාලට පෙන්නන්න යන්නේ. ඉතින් අංගිමලි කතන්දරේ මේකයි මෙඩිකල් ස්ටෝර් වල විදිහට අපිට තියෙන සබ්ජෙක්ට්ස් තියෙනවානේ. ඒතකොට ඒ වගේම මම පෞද්ගලිකව අකමැතිම සබ්ජෙක්ට් එකක් වෙලා තිබුණ එකක් තමයි ෆොරෙන්සික් මෙඩිසින් කියලා කියන්නේ. කොහොම හරි දැන් ඒක කරන්න වෙලා තියෙනවානේ. ඒතකොට දැන් මට කාලයක් මම දැන් හිතුවා කොහොමද කරන්නේ මොකද කරන්නේ කරන්නත් බෑ අපිරිය එපා වෙනවා එහෙම කී තමයි හිටියේ. ඉතින් මට අන්තිමට ඔප්ෂන් එකක් හම්බුණා. විශේෂයෙන්ම මම මේක කරන්නේ දැන් හිතන්නකෝ මේ මොකක් හරි සබ්ජෙක්ට් එකක් එපා වෙලා තියෙනවා නම් ඉවල්ලේ ගොඩක් වෙලාවට ඒක එපා වෙන්න හේතුව ඒ සබ්ජෙක්ට් එකේ අවුලක් නෙමෙයි සබ්ජෙක්ට් එක උගන්වන කෙනාගේ අවුලක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඒ සබ්ජෙක්ට් එකේ නොලෙජ් එක හරියට ඔයා ගත්තේ නැති එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක ඇයි ඉගෙන ගන්න කියන එක ඒක ඇප්ලිකේෂන් එක හරියට මොකද්ද කියලා අඳුනගෙන නැති නිසා වෙන්න පුළුවන්. මිෂන් එක මම ඔයාලට කියන්නම්. මේකයි ප්ලෑන් එක. ඔයාලට මේක මම ස්ලයිඩ් එකේ ඔයාලට බලන්න දෙන්නම්. මේකේ තියෙනවා මේ නංගිමලි මාතෘකා 19ක්, ටොපික්ස් 19ක්. මම ඊට කලින් පාර්ට් 1 එකේදී වගේ වීඩියෝක් කරා මේ ටොපික් මේ ගානක් තියෙනවා මේ ගාන ඉවර කරනවා කියලා. දැන් මේක ටිකක් විශේෂ එකක්. සාපේක්ෂව මම ගත්ත චැලෙන්ජ් එක ටිකක් ලොකු චැලෙන්ජ් එකක් තමයි දැන් මේ ගන්න යන්නේ. මේ ටොපික් 19 SCQ අහන ටොපික්ස් ටිකක් මං ගාව තියෙන ඩ්‍රයිව් එකේ මේ ටොපික්ස් 19ටම අදාළව ඩිස්කෂන්. කොහොමද SCQ වැලියන්නේ? ඔක්කොම දේ 100% තියෙනවා. එහෙනම් මං ගාව රිසෝසස් තියෙනවා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මේ කිසිම දෙයක් මීට කලින් බලලා නැහැ. එක පාරක්වත් බලලා නැහැ. දන්නෙත් නැහැ මොනවද තියෙන්නේ කියලා. දැන් තමයි බලන්න යන්නේ. ඉතින් මේ චැලෙන්ජ් එක මේකයි. මේක ටිකක් ලොකු චැලෙන්ජ් එකක්. සමහර වීඩියෝස් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට කියන ඇල්කොහොල් ඇබියුස් කියන කොටස ගැන අපි කතා කරාම ඒකට අදාළව ලෙක්චර් එකක් තියෙනවා. ඒකට අදාළව SCQ එකක් තියෙනවා. SCQ එක ලියන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් අපි ගාව තියෙනවා. ඒකට පැයක් විතර යනවා. එතකොට එහෙම ගත්තොත් එහෙම මට මේ ටික හරියටම එක ගානේ බැලුවත් පැය 20ක් වගේ කාලයක් යනවා ඉවර කරන්න. මේක කරද්දි එක දිගට කරන්න ඕනේ. ඉතින් චැලෙන්ජ් එක දැන් පටන් ගන්නවා. දැන් වෙලාව හරියටම වෙලාවක් මගව නැහැ තුන 11 විතර ඇති. කොහොම හරි මේ අපි බලමු. කොහොමත් හෙට දවසක් තියෙනවා. නමුත් මට කියන්න බෑ හරියටම දවස් කීයක් යයිද චැලෙන්ජ් එක මොකද එන්නේ කියලා. ඉතින් චැලෙන්ජ් එක ඇක්සෙප්ටඩ්. අනිවාර්යෙන් මේ ටොපික්ස් 19 ඉවර කරලා මම ඔයාලට වීඩියෝ එකක් ගේන්න. එහෙනම් චැලෙන්ජ් ඇක්සෙප්ටඩ් අගවල මොකද එන්නේ කියලා. ඉතින් ගයිස් අද දවස බ්‍රහස්පතින්දා හරි. ඉතින් ඔයාලට මතක නම් මම ගිය සෙනසුරාදා හරියටම ලොග් එකක් කරා මේ පාඩම් කරන්න අපිරිය විෂයක් තියෙනවා මෙහෙමයි කියලා ෆොරෙන්සික් ගැන පොඩ්ඩක් කියලා. මේ ඒකේ මගේම චැලෙන්ජ් එකක් මම දාගත්තා. ඒ චැලෙන්ජ් එක කම්ප්ලීට් කරනවා කියලා මම චැලෙන්ජ් එකක් ඔයාලට කිව්වා මම ඒක අනිවාර්යෙන් කම්ප්ලීට් කරනවා කියලා. ඉතින් ඔන්න කිව්වා වගේම අද බ්‍රහස්පතින්දා මම චැලෙන්ජ් එක පටන් ගත්තේ සෙනසුරාදා. මේ තියෙන්නේ මම කවර් කරපු ටොපික්ස් ටික. මම කිව්වා මේක මම කරපු චැලෙන්ජ් එකෙන් සෑහෙන ලොකු චැලෙන්ජ් එකක් වෙයි ඉස්සරහට කරන්න ඉන්න කියලා. ඉතින් කිව්ව විදිහටම SCQ ටොපික්ස් 20ක් මම මේ වෙද්දි ඩිස්කස් කරලා ඉවරයි පාස් පේපර්ස් එක්ක. ඇත්තටම අවුරුදු 5ක් කියලා මම ටාගට් කරේ. ඊටත් වඩා වැඩි සමහරලාට මේ දෙන්න මගේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ දෙන මම ලියපු SCQs. ඉතින් මේ SCQ හැම එකක්ම SCQ රිවිව් වීඩියෝස් බල අයිඩියා එක ඔළුවට දාගන්න ගමන් තමයි ලියලා තියෙන්නේ. ඒ නිසා ඔන්න මෙලොවම අවබෝධයක් තිබෙන සබ්ජෙක්ට් එකක්. සතියකටත් අඩු කාලෙකින් යම් ලොකු අවබෝධයක් ලබා ගන්න මට මේකෙන් හැකියාවක් ලැබුණා. ඉතින් මේක ඉෆෙක්ටිව් ක්‍රමයක් නම් එමලි. ඔන්න කිව්ව විදිහට මම චැලෙන්ජ් එක කම්ප්ලීට් කරනවා. ඉතින් ඒ නිසා මම කිව්වා ඔයාලට චැලෙන්ජ් එකට බය වෙන්න එපා. දිගින් ඔයාට චැලෙන්ජ් දීලා ඔයාව ඇනලයිස් කර ඉස්සරහට යන්න කියලා. ඉතින් එහෙනම් චැලෙන්ජ් ඇක්සෙප්ටඩ් කියපු විදිහට තවත් මේ වගේ සුපිරි ලොග් එකක් අරගෙන බලන්න